හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 2014 වසරේ දීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මෝදර දීවරවරාය පෞද්ගලික සමාගමක් වෙත බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා වන නඩුව අගෝස්තු මාස 29 වනදා යලි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. මෙම නඩුවේදී රාජිත සේනාරත්න මහතාට අමතරව තවත් විත්තිකරුවන් 3 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර එය අද දිනේ කොළඹ මහාධිකරණ නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ මෙම විත්තිකරුවන්ට අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර ලබා දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත අගෝස්තු මාස 29 වනදා කැඳවන ලෙස නියම කළා. 2014 අගෝස්තු මාස 1 වනදා සහ එම වසරේ නොවැම්බර් මාස 1 වනදා අතර කාල සීමාව තුළ මෝදර දීවරවරාය සී ගල්ෆ් UK නැමැති පුද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යයි චෝදනා කරමින් එවක දීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.